ආයිබෝවන් අද වගේ මැදුන් පුන් පොහෝ දිනක Man on Fire අධ්‍යාපන ආයතනය ඔයගලන්ට අලුත් තාලේ වැඩසටහනක් අරගෙන අපගේ YouTube නාලිකාව හරහා ඔයගලන්ට තිළින කරන්න හිතුවා. මොකක්ද මේ අලුත් තාලේ වැඩසටහන? අද ඇවිල්ලා පොයේ දවසක්. මේ පොයේ දවසේ ගොඩාක්ම බෞද්ධයන් ගත කරන්නේ කොහොමද? ගොඩාක් ආගමානුකූල ජීවිතයකට නැඹුරු වෙලා තමයි අද ගත කරන්නේ. ලෞතර බුදු පියාණන් වහන්සේගේ ඒ වටිනා ධර්මය පරිශීලනය කරමින් සිල් අරගෙන ඒ වගේ ගොඩාක් ආගමානුකූල ජීවිතයකට නැඹුරු වීමක් අද දවසේ දක්නට ලැබෙනවා. අපි මේ ආගමානුකූල ජීවිතයකට නැඹුරු වීම ජීවිතේ අපි දන්න කාලේ ඉඳන්ම බෞද්ධයන් වන අප දන්න කාලේ ඉඳන්ම මේ ආගමානුකූල ජීවිතයට නැඹුරු වීමක් අපේ මුලින් ඉඳන්ම තිබ්බා. අපි පුංචි කාලේ නම් පන්සල් යනවා, බුදුන් වඳිනවා, ධර්මයේ පරිශීලනය කරනවා. අපිට රූපවාහිනියෙන් ගුවන් විදුලියෙන් අපි බණ අහනවා. නමුත් රත්තරන් අම්මේ තාත්තේ ආදරණීය දුවේ පුතේ අපි මේ ඉගෙනගත්තු ධර්මය අවංකවම අපි පරිශීලනය කරනවද? ප්‍රශ්නකාරී ජීවිතයකට අපි පත් වෙනකොට, අපි ප්‍රශ්නකාරී දේවල් අපේ ජීවිතයට එනකොට දුක, වෛරය, කීර්තිය අපි ආගමානුකූල පසුබිමකින් ඒව පාලනය කරනවද? ඒ දිහා බලනවද? අපි උදේ නැගිට වෙලා ඉඳන් රෑ නිදා ගන්න යනකම් අපි කොහොමද ගත කරන්නේ? අපි ධර්මයට පොඩි හරි තැනක් දෙනවද? ගොඩාක් වෙලාවට අපි ඒ තැන දෙන්නේ නැහැ. ඇයි? අපි කොච්චර ධර්මය ඇහුවත්, අපේ ඇඟේ තිබ්බත් අපිට ඒක එළියට දාන්නට, අවශ්‍ය වෙලාවෙදී ඒක පාවිච්චි කරන්නට අපිට ඒක තේරෙන්නේ නැහැ. ඒ නිසා මම හිතුවා අද වගේ දවසක විශේෂ ආකාරයෙන් විශේෂ වැඩසටහනක් මේ ධර්මය, ලෞතර අමා මහ බුදු පියාණන්ගේ මේ බුද්ධ ධර්මය අපගේ ජීවිතයට මනෝවිද්‍යාත්මක ඇසිඩ් බලලා, මනෝවිද්‍යාත්මක පසුබිමකින් අපේ ජීවිතයට එකතු කරන්නේ කොහොමද කියලා ඕගලන්ට කියලා දෙන්න. මේකද මම තෝරගත්ත මුලින්ම ධම්මපදය. අපි බලමු ධම්මපදයේ පළවෙනි ගාථාව කියන්නේ මොකද්ද? මොකද්ද පළවෙනි ගාථාවේ තේරුම? මේ පළවෙනි ගාථාව දැන් ඕගලන්ගේ ඉදිරිපිට දිස් වෙනවා ඇති. මේකේ තේරුම මොකද්ද? ධම්මපදයේ පළවෙනි ගාථාවෙන් අපි තේරුම විදිහට හඳුන්වා දෙන්න පුළුවන් වෙන්නේ අපගේ ඕනෑම ක්‍රියාවකට මුල අපේ සිතයි, නැත්නම් මනසයි. අපි නරක සිතින් යම් කිසි දෙයක් කළොත්, සිතුවොත්, ගුණා පසුපස එන කරත්තයෙන් ඒකේ ප්‍රතිවිපාක අපේ පසුපස එනවා. එහෙනම් අපි මේ ධම්මපදයේ පළවෙනි ගාථාවේ තේරුම තව ටිකක් පුළුල්ව විග්‍රහ කරන්න බලමු. නරක සිතින් දෙයක් කළොත් අපේ ඕනෑම දෙයකට මුල අපේ මනසයි, නැත්තම් සිතයි. එතකොට මේ සිතුවිලි රටාව ගලාගෙන ඉන්නේ කොහෙන්ද? කොතනින්ද නිර්මාණය වෙන්නේ? මනසෙන්, නැත්තම් සිතින්. එතකොට අපිට නරක සිතින් දෙයක් කරනවා කියන්නේ මොකද්ද? මේ නරක සිතකින් නරක දෙයක් කරනවා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අපේ පංචේන්ද්‍රයන් තුලින් අපි ගන්න දේ. මොනවද පංචේන්ද්‍රයන් කියන්නේ? ඇස, කන, නාසය, දිව, ශරීරය සහ අපේ මනස. අපි මේ තුලින් ගන්න දේවල් අපේ මනසට නැත්නම් සිතට ගිහිල්ලා එතනින් තමයි නිර්මාණය වෙන්නේ. මේක හොඳ ප්‍රතිඵලයක්ද නරක ප්‍රතිඵලයක්ද කියන එක. ඒ නිසා හොඳට ඔළුවට ගන්න. අපි නරක සිතින් දෙයක් කරනවා කියන්නේ ඒ මනසින් අපි මනසට දෙන්නේ, අපි ඒ පංචේන්ද්‍රයන්ගෙන් ගන්න දේ මනසට දෙන්නේ අපිට අහිතකර විදිහට. එතකොට මේ නරක සිතුවිල්ලක් කියන්නේ මොකද්ද? අපේ ක්‍රියාවක්මද?
අපි තව කෙනෙක් ගැන හිතින් තව කෙනෙකුට වෛර කිරීම නරක සිතුවිල්ලක් නෙමෙයිද? නරක දෙයක් නෙමෙයිද? ඒකේ නරක ප්‍රතිඵල අපිට එන්නේ නැද්ද? අනිවාර්යෙන්ම එනවා. අපි ක්‍රියාවෙන් මේක කරන්න ඕනේ නැහැ. බුදු පියාණන් වහන්සේ කිව්වේ අපි ක්‍රියාවෙන්ම කරන්න ඕනේ. අපි හිතුවත්, අපි නරක දෙයක් හිතුවත් ඒකෙන් එන්නේ අපිට නරක ප්‍රතිඵල. ඒ නිසා අපි දැන් බලමු මේක මනෝවිද්‍යාත්මක ඇසින් කොහොමද වෙන්නේ කියන එක. පොඩි උදාහරණයකින් මේක පැහැදිලි කරන්න. අපි දකිනවා යම්කිසි දර්ශනයක්. මේ දර්ශනය අපේ ජීවිතයට ඇත්තෙම අපිට අප්‍රසන්න දෙයක්. මේ දර්ශනය තුලින් අපිට වෛරයක් හිතට එන්න පුළුවන්. කේන්තියක් හිතට එන්න පුළුවන්. අපි හිතමු කාට හරි ගහන එකක් දැක්කා කියලා. එතකොට මේකෙන් අපේ ජීවිතයට එන්නේ මොන වගේ දෙයක්ද? වෛරයක්, කේන්තියක්, පීඩනයක්, මේ වගේ දෙයක් අපේ ජීවිතයට එනවා. එතකොට මේක පීඩනයක් විදිහට ගන්නෙ කවුද? මේක පීඩනයක් විදිහට ගන්නෙත් අපිමයි. ඇහෙන් දකින දේ අපේ කෙලින්ම සිතට නැත්නම් මනසට ඇතුල් වෙනවා. මේ පංචේන්ද්‍රයන්ගෙන් අපි ගන්න දේ, මම ගත්ත උදාහරණය අපි ඇහෙන් දකින දේ, මේ ඇසෙන් දැක්ක ඒ දර්ශනය නරක දෙයක් කියලා අපි සිතුවිල්ලක් විදිහට ඒක නිර්මාණය කළා අපේ මනසට අපි ලබා දෙනවා. අපි සිතට ලබා දෙනවා. ඒ තුලින් යම් කිසි ක්‍රියාකාරකමක් අපි තුලින් නිදහස් වෙනවා. උදාහරණයක් විදිහට යම් කිසි කෙනෙකුට ගහන දර්ශනයක්, පීඩාවට පත් කරන දර්ශනයක් දැක්කොත් අපි ගොඩාක් ආවේගශීලී වෙලා ඒකට ප්‍රතික්‍රියා කරනවා. අද හැම ප්‍රශ්නයකට මුල මේක නෙමෙයිද? අපිට අපිව පාලනය කරගන්න මේ වෙලාවේදී නොහැකි වෙලා තියෙනවා. ඒ නිසා අපිට පුළුවන් නම් මේ අපි ඇහෙන් ගන්න දේ පාලනය කරන්නට ඕනෙම මොහොතකදී මේ ඇහෙන් ගන්න දේ මේක හොඳ දෙයක්, මේක නරක දෙයක් කියලා වෙන් කරගෙන අපේ ජීවිතයට ගන්න පුළුවන් නම් රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ කවදාක්වත් නරක ප්‍රතිඵල අපි තුලින් දිස් වෙන්නේ නැහැ. නරක ප්‍රතිඵල අපි තුලින් එළියට එන්නේ නැහැ. ඒක සිතුවිල්ලක් වෙන්න පුළුවන්. ඒක එහෙම නැත්නම් ක්‍රියාකාරකමක් වෙන්න පුළුවන්. එතකොට අපි කොහොමද අපි මේ ඇහින් ගන්න දේ, ඇසින් අපි දකින දේ, නැත්නම් කනෙන් කනට අපිට ඇහෙන දේ, අපිට දැනෙන දිවට අපිට දැනෙන දේ, ශරීරයට අපිට දැනෙන දේ අපි කොහොමද හොඳ එකක්ද නරක එකක්ද කියලා වෙන් කරගන්නේ? මෙතනදී අපිට යම් කිසි නිර්මාණයක් මුලින්ම අපි වෙනුවෙන් කරන්නට වෙනවා. අපි පංචේන්ද්‍රයන්ට මම මෙතනදී මෙන්න මේ විදිහට ඔයගලන්ට මෙන්න මේ දේ පැහැදිලි කරලා දෙන්න කැමතියි. අපි හිතමු ඇහෙන් දකින දේට පුළුවන් නම් අපි යම් කිසි දෙයක් ඇහෙන් දකින දේට යම් කිසි දෙයක් අපිට ගන්න පුළුවන් නම්, ඇහෙන් දකින දේට අපිට පුළුවන් නම් එක සංකේතයක් පාවිච්චි කරන්න. කනට ඇහෙන දේට අපිට සංකේතයක් පාවිච්චි කරන්න පුළුවන් නම්, දිවට දැනෙන දේට අපිට සංකේතයක් පාවිච්චි කරන්න පුළුවන් නම්, ඇඟට දැනෙන ස්පර්ශයට අපිට සංකේතයක් පාවිච්චි කරන්න පුළුවන් නම්, එතකොට අපිට පුළුවන් ඒ දේ පාලනය කරගන්න. මෙහෙම කිව්වන් පස්සේ ඔයගොල්ලන් හිතනවා ඇති මොකක් ගැනද මම මේ කියන්නේ කියලා. උදාහරණයක් විදිහට මෙහෙමයි. ඇහැට දැනෙන දේවල්, ඇසින් දකින දේවල් ගොඩාක් තියෙනවා. කෙනෙකුට ගොඩාක් පීඩනයට ලක් කරන දර්ශනයක් අපි ඇහෙන් දකින්න පුළුවන්. අපි ආවේගශීලී වෙන දර්ශනයක් අපි දකින්න පුළුවන්. අපේ හැඟීම් ගොඩාක් පාලනය කරගන්න බැරි දෙයක් අපිට දකින්න පුළුවන්. මෙන්න මේ වගේ වෙලාවකදී ඇත්තට අපි ගොඩක් නොසන්සුන් වෙනවානේ. මේ නොසන්සුන් වෙන එක අපි පාලනය කරගන්නේ කොහොමද? ඔළුවෙන් මවා ගන්න තමන් ලස්සන්ට භාවනා කරන පින්තූරයක්. එහෙම නැත්නම් ලෞතර බුදු පියාණන් වහන්සේගේ ඒ
ලස්සන රූපය රහතන් වහන්සේලාගේ ඔබ කැමති රහතන් වහන්සේ නමක් සිටිනවා නම් ඒ රහතන් වහන්සේගේ රූපය ගන්න පුළුවන් නම් ඒ එක්කම අපිට පුළුවන් නම් ඒ රූපයට යම්කිසි නිර්වචනයක් දෙන්න. දැන් උදාහරණයක් විදිහට මෙහෙම කරන්න පුළුවන්. අපි දකිනවා අපි ප්‍රකෝපකාරී දර්ශනයක්. අපි දකිනවා අපේ හැඟීම් ගොඩක් පාලනය කරගන්න බැරි දර්ශනයක්. දැක්ක ගමන් අපි මොකද්ද කරන්න ඕනේ? අපි මෙතනදී බුදු පියාණන් වහන්සේගේ ඒ ලස්සන රූපය ඔලුවට අරගෙන අපිට පුළුවන් නම් මම මේ විදිහට මේක කියන්නම්. අපි ප්‍රකෝපකාරී දර්ශනයක් අපි දැක්කොත්, අපිට ආවේගශීලී දර්ශනයක් අපි දැක්කොත්, අපේ හැඟීම් පාලනය කරගන්න බැරි දර්ශනයක් අපි දැක්කොත් අපේ ඇස් දෙකෙන් එතනදී අපි ගොඩාක් නොසන්සුන් වෙනවා. එතනදී අපි ගොඩාක් ආවේගශීලී වෙනවා. මෙන්න මේක පාලනය කරගන්න මෙන්න මේ විදිහට අපි උත්සාහ කරමු. අපි ගමු මේ අවස්ථාවට ඒ වගේ දර්ශනයක් අපි දැක්කොත් අපේ ඇස් දෙකෙන් ලෞතර බුදු පියාණන් වහන්සේගේ රූපය හරි රහතන් වහන්සේ කෙනෙක්ගේ රූපයක් හරි මනසට ගන්න. මම මේ විදිහට මේක පැහැදිලි කරන්න. යම්කිසි දර්ශනයක් අපි දැක්කම අල් ප්‍රකෝපකාරී ආවේගශීලී දර්ශනයක් අපි දැක්කන් පස්සේ අපි පාලනය කරගන්න බැරි දර්ශනයක් දැක්කන් පස්සේ අපි ලෞතර අමා මහ බුදු පියාණන් වහන්සේගේ ඒ ලස්සන රූපය අපේ මනසේ නිර්මාණය කරගන්න. මනසට ගන්න. හිතන්න බුදුහාමුදුරන්ගේ ගුණ කීපයක්. හදවතින් නමස්කාරය කරන්න. මෙහෙම විනාඩියක් දෙකක් හෝ දෙකක් පුළුවන් තරම් ඒ රූපයත් එක්ක ගත කරන්න. මෙන්න මෙතනදී ඔබේ මනසට එන ඒ ප්‍රකෝපකාරී ආවේගශීලී තමන්ව පාලනය කරගන්න බැරි සිතුවිලි රටාව එක තැනකින්ම නතර වෙනවා. ඉතින් එහාට මේක ගමන් කරන්නේ නැහැ. ආපු ගමන්ම අපි ඒක කළොත් අපි මනසට යෑමෙන් ඒ දේ මනසට යන්නේක නතර කිරීමේ හැකියාවක් අපිට තියෙනවා. මම තව උදාහරණයක් ගන්න. අපිට දිවට දැනෙන රස අපි ගොඩාක් රස දැනෙන්න අපි ගොඩාක් කෑමට ගිජු වෙනවා. මේ වගේ වෙලාවකදී මොනවා හරි තමන් කැමති දෙයක් එක පොඩි සංකේතයක් ජීවිතයට ගන්න. මේක හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා එක ක්ෂණිකයෙන් එක සංකේතකින් හිතන්න. කොහොමද අපි මේක කරන්නේ? අපි ගමු ගොඩාක් කෑම අපි තියෙනවා. ගොඩාක් අපි ආස කරන කෑම 10ක් 12ක් තියෙනවා. මේ 12ම කන්න පුළුවන්. අපි ගිජු වෙනවා මේ 12ම කන්න. අද ගොඩාක් අධික ලෙස කෑම කන්න ගිජු වීමෙන් මොකක්ද වෙලා තියෙන්නේ? ගොඩාක් අයට ගොඩාක් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. අපි පාලනය කරගන්න බැරි තත්ත්වයක් ඇති තියෙනවා. මේ හැම දෙයකටම මුල අපිට අපිව පාලනය කරගන්න බැරිකම. ඒ නිසා අපි දිවට දැනෙන රස ගැන මේ පොඩ්ඩක් කතා කළොත් අපි ආස කරන කෑම ගොඩාක් තියෙන වෙලාවක අපි කොහොමද ඒක පාලනය කරගන්නේ? මෙතනදී පුංචි ක්‍රියාකාරකමක් ඔයගලන්ට මම කියලා දෙනවා. එතකොට මේ ක්‍රියාකාරකම් මෙහෙමයි කරන්නේ. කෑම ගොඩාක් දකිනකොට මුලින්ම තෝරගන්න මේක හොඳද නරකද? මෙතනදී මාව පාලනය කරගන්න පුළුවන්ද බැරිද? ගොඩාක් කෑමකට ගිජු කෙනෙක් මෙහෙම කෑම දැක්කන් පස්සේ ගොඩාක් ආස කරන කෑම જાති ගොඩාක් තියෙන ලාක හිතනවා මෙන්න මේ විදියට. මේක හොඳ දෙයක්ද? මේ ඔක්කොම කෑම අසීමිත ලෙස කන එක හොඳයිද නරකද? මෙතනදී මාව පාලනය කරගන්න පුළුවන්ද? මෙතනදී මාව පාලනය කරගන්න බෑ. එහෙනම් ඔන්න ඔය සිතුවිල්ල ඔළුවට අරගෙන තමන්ගේ මේ
ඇඟිලි දෙක මාපට ඇඟිලි දෙක මෙන්න මෙහෙම තියලා හොඳට හුස්ම අරගෙන මේ ඇඟිලි දෙක පල්ලෙහාට දාන ගමන් මම ගොඩාක් නිරෝගිමත් පුද්ගලයෙක්. මට මාව පාලනය කරගන්න පුළුවන්. මම ගොඩාක් නිවිච්ච කෙනෙක්. මේ හැම දෙයක්ම මට මගේ පාලනයෙන් ගිලිහෙන්න මම දෙන්නේ නැහැ කියලා ඒ වගේ තමන් කැමති වාක්‍ය කීපයක් හිතලා එකපාරට හුස්ම උඩට අරගෙන පල්ලෙහාට දාන්න. මේක විටින් විට පුරුදු වෙන්න. නිතර මේක කරන්න. මේ අවස්ථාවකට මුහුණ දුන්නත් නැතත් මේ දේ කරන්න. මොකද මේ අවස්ථාවක් ආපු ගමන් මේක ඔළුවට එන්නේ නැහැ. මේක ඔළුවට එන්න නම් ඒ අවස්ථාවේදී මේක ක්‍රියාවට නගන්න නම් අපි නිතර මේක පුහුණු කරලා අපේ මනසට දෙන්න ඕනේ. මොකද ධම්මපදයේ පළවෙනි ගාථාවේ තේරුම ඕනම නරක ක්‍රියාවකට නරක සිතුවිල්ලකට ප්‍රධාන වෙන්නේ අපේ සිත, අපේ මනස. එහෙමනම් ඒ අපේ මනසට, අපේ සිතට අපිට දෙන්න පුළුවන් නම් එක්තරා ක්‍රමවේදයකට අපිට පණිවිඩයක් ලබා දෙන්න පුළුවන් නම් මෙන්න මේ අවස්ථාවේදී මාව පාලනය කර යුත්තේ මෙහෙමයි. මේ අවස්ථාවේදී මගේ ජීවිතයෙන් දේවල් එළියට එන්න ඕනේ මේ විදිහට කියන එක අපිට දෙන්න පුළුවන් නම් කවදාක්වත් නරක ප්‍රතිඵල අපේ ජීවිතයෙන් එළියට එන්නේ නැහැ. අපිට හැමදාම හොඳ ප්‍රතිඵල අපේ ජීවිතයට ලැබෙයි. ඒ නිසා අද වගේ මැදින් පුන් පොහෝ දිනක ලෞතර බුදුරජාණන් වහන්සේගේ ඒ උත්තරීතර ධර්මය සියලු දේ දන්නා, සියලු දේ දකිනා ඒ අපගේ අමා මහ බුදු පියාණන් වහන්සේගේ මේ උත්තරීතර ධර්මය මනෝවිද්‍යාත්මකව අපි ජීවිතයට කොහොමද ගන්න කියන එක මේ පොඩි වැඩසටහනෙන් මම ඕගලන්ට කියලා දුන්නා. මේක ගොඩාක් හොඳට පුරුදු පුහුණු කරන්න. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ තිරේ දිස්වෙන මගේ දුරකථන අංකයට ඇමතුමක් ලබා දීලා නිවැරදි කරගන්න, වැඩිදුර දැනගන්න. හැමතිස්සෙම යහපත් සමාජයක් නිර්මාණය කරන්න, යහපත් මනසකින් යුතු සමාජයක් නිර්මාණය කරන්න මෑනොන් පයාතනය හැමදාම අපකැප වෙනවා. එහෙනම් ඔයගලන් සියලු දෙනාටම මේ පුන් පොහෝ දිනේදී ධර්මානුකූල ජීවිතයක් ලස්සන්ට සැනසෙල්ලෙන් ගත කරන්නට වාසනාව ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ගොඩක් ස්තුතියි.